ස්ට්‍රෝබෙරි එකද අඹ එකද අලුතෙන් ආපු වෑන් එක try කරලා තියනවද? මේක පොඩ්ඩක් පරණයි. මම try කරන්නේ දැන් මට try කරන්න බැරි වුණා ආපු දවස්වල. පාරේ මිනිස්සු තනවා. අපි බලමු මේ දෙකේ රස මොකක්ද කියලා. මම මෙයාලා ගත්ත අලුතෙන්ම ආපු milk shake එක, chocolate milk shake එක. බලමු මේ තුනෙන්ම රස මොකක්ද කියලා. මම මුලින්ම try කරනවා අඹ එක. මේක හොල්ලලා චුට්ටක් ගන්න. ඊට පස්සේ මේක මෙහෙම හිල් කරලා ඇත්තටම අඹ වගේ. ඇත්තටම අඹ ෆ්ලේවර් එකක් නම් එනවා. කිරි රසයට චුට්ටක් අඩුයි අඹ රසයට වැඩි. පොඩි අඹුල් ගතියක් තියෙනවා. මම දැන් ස්ට්‍රෝබෙරි එක මේ කොහොමද කියලා. මේක අපි චූටි කාලේ තිබුණා. මේ වගේ බොටල් එකක දා ඔයාලට මතක ඇති. ඉස්සර මම මේ බීලා තියා තව වීදුරු බෝතල එකක් තිබුණා. මට මතකයි ඉස්සර රසයි ඒක. ස්නෝවි වලත් ඕනද? ස්නෝවිත් ඉන්නවා. ස්නෝවි. කුකුමල්. වාට දෙන්නේ නැහැ. ඔයාලා මේ ස්ට්‍රෝබෙරි රහදි කියලා. මේක පොඩි අමුල් රසක් එනවා. ඇත්තම ස්ට්‍රෝබෙරි ගෙඩියක් කනකොට අර එන්නේ පොඩි ෆ්ලේවර් එකක්. ඒක තමයි එන්නේ. ඔයාලට ඕනද? මෙයා කැමති නැහැ. මෙයා මේ වෙනස් දේවල් කන්නේ නැහැ, මුකුත් කන්නේ නැහැ. මුකුත් නැහැ. යනකොට මාළුයි චිකන්. අපලම චොක්ලට් මිල්ක් ෂේක් එක try කරලා. මම දැක්ක මේ ගොඩක් අය දාලා දෙනවා. මේක හොයාගන්න තිබුණේ මම අද කීල්ස් එකෙන් දැකලා තමයි ගත්තේ. හරිම සුවඳයි. ඒක රසයි. ඇත්තටම මිල්ක් ෂේක් එකක් වගේ. රුපියල් 250යි මේක. ඇත්තටම මිල්ක් ෂේක් එක තමයි ඉතින්. මේක නම් හැබැයි රහයි. ඇත්තටම රහයි. මට මේකට ලකුණු දෙන්න පුළුවන් 10න් 10ක්. මේ දෙකට දුන්නොත් මම මේ දෙකෙන් වැඩිපුරම කැමති අඹ එකට. අඹ එකට මම ලකුණු 10න් 8ක් දෙනවා. මේකට මම ලකුණු 10න් 7ක් දෙනවා. එහෙනම් ඔයාලා අනිවාර්යෙන්ම ඇන්කර් නිව් ඩේ මේ තියෙන ඩ්‍රින්ක්ස් try කරලා දිනනවා. ඔයාලා කැමති ඩ්‍රින්ක් එක මොකක්ද කියලා මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් තවත් ඒ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙ හැමදේකක්. See you guys in the next video. Bye. අනේ මේ වටුන bye කියන්න. Bye කියන්න. Bye.